ඔන්න අපේ ජපෑන් ජර්නි එකේ අද දෙවැනි දවස. අද අපි හැබැයි ප්ලෑන් කරලා තිබ්බේ හිරෝෂිමාවට ඩේ ට්‍රිප් එකක් යන්න. හැබැයි අපි ආපු දවසේ ප්ලෑන්ස් වෙනස් වුණ නිසා අද අපි සර්ච් කරලා බලද්දි ඔසාකාවල කරන්න තියෙන දේවල්, බලන්න තියෙන දේවල් මේ කත්සූජි කියන ටෙම්පල් එක දැක්කා. ඉතින් අපි දන්නෙත් නැහැ කොහොමද මෙතෙන් යන්නේ කියලා. අපි රිසෙප්ෂන් එකේ එක්කෙනෙක්ගෙන් අහලා බැලුවා. මෙයා කිව්වා ශිනෝසාකා ස්ටේෂන් එකේ මෙට්‍රෝ ලයින් එකක් තියෙනවා, මිත්සූජි කියන මෙට්‍රෝ ලයින් එක. මේ මෙට්‍රෝ ලයින් එක අරගෙන අපි යන්න ඕන මිනෝකයානෝ කියන ස්ටේෂන් එකට. ඊට පස්සේ එතනින් බැහැලා අපි ගන්න ඕනේ බස් එකක්, නම්බර් 29 කියන බස් එක ගන්න ඕනේ. අපි නම් කරේ ඇත්තටම මේ මිනෝකයානෝ කියන ස්ටේෂන් එකටම ගියේ නැහැ. අපි ස්ටේෂන්ස් දෙකක් කලින් බැස්සා. සෙන්රිචුවෝ කියන ස්ටේෂන් එකෙන් බැහැලා තමයි අපි බස් එක ගත්තේ. මොකද මිනෝකයානෝ ස්ටේෂන් එකට ගියොත් ටිකක් සෙනග වැඩි බස් එකට. ඒ නිසා අපි ස්ටේෂන්ස් දෙකක් කලින් බැහැලා තමයි අපි බස් එක ගත්තේ. මෙතන එන්ට්‍රන්ස් ෆී එක එක්කෙනෙක්ට yen 500ක් වෙනවා. ඉතින් මෙතන එන්ට්‍රන්ස් එකේදීම අපිට ටිකට් එකත් එක්කම දෙනවා පෝස්ට් කාඩ්ස් දෙකක්. ඉතින් මේකෙන් කරන්න තියෙන්නේ මේ ටෙම්පල් එකේ එක එක තැන්වල ස්ටෑම්ප්ස් තියෙනවා. ඒ ස්ටෑම්ප්ස් ඔක්කොම අපි එකතු කරාම මේකේ ලස්සන පින්තූරයක් හැදෙනවා. ඉතින් ඒකට පොලිමර තමයි මේ ඉන්නේ. හැබැයි මේක කරලම යන්න ඕනි කියලා නැහැ. ඕනේ නැත්තම් ඉස්සරහ තියෙන එන්ට්‍රන්ස් එකෙන් යන්න පුළුවන්. හැබැයි මේ එක්ස්පීරියන්ස් එකත් ඇත්තටම අලුත්. ඒ නිසා අපි නම් ඔක්කොම ස්ටෑම්ප්ස් ටික ගහගත්තා අපේ පෝස්ට් කාඩ්ස් වල. ඉතින් මේ මිත්සූජි ටෙම්පල් එක ගැන කිව්වොත් මේක කන්සයි රීජන් එකේ තියෙන පරණම පන්සලක්. මේ පන්සල ටෙම්පල් ඔෆ් නින්ලා, ටෙම්පල් ඔෆ් නින් ධර්ම කියලා ගොඩක් ප්‍රසිද්ධයි. ඒ වගේම ජපානයේ ගොඩාක් මිනිස්සු මෙතෙන්ට ඇවිල්ලා වන්දනාමාන කරනවා, ප්‍රාර්ථනා කරනවා තමන්ගේ එක්සෑම්ස් පාස් වෙන්න. ඒ වගේම ඉලෙක්ෂන්ස් වලදී, බිස්නසස් වලදී to ward of bad luck. ඒ වගේම තමයි ජීවිතේ හැම අංශයකින්ම ජයග්‍රහණය කරන්න උපකාරී වන පන්සලක් විදිහට මේ කත්සූජි ටෙම්පල් එක ගොඩාක් ප්‍රසිද්ධයි. මේ පන්සලේ වටේටම අපිට බලා ගන්න පුළුවන් මේ චූටි දරුමා ඩෝල්ස් තියෙනවා. එහෙම නැත්නම් දරුමා ප්‍රතිමා බලා ගන්න පුළුවන්. ඉතින් මේක ජපනීස් ලකි චාම් එකක් විදිහට තමයි සලකන්නේ. මේක සෙන් බුද්ධ ආගමේ නිර්මාතෘ වන බෝධිධර්ම කියන භික්ෂුවගේ නම. ඉතින් මේ නම ජපන් භාෂාවෙන් ධර්ම කියලා තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. සමහර කට්ටිය ඒවා ඉංග්‍රීසි වලින් දාලා තියෙනවා.
අපි ගියපු කාලේ මේ වර්ල්ඩ් දරුමඩ එක වෙනුවෙන් පොඩි කැම්පේන් එකක් එයාලා කර හිටියා. ඉතින් මේකදි කරන්න ඕනේ අපේ රටේ ෆ්ලැග් එකත් අරගෙන මේ වගේ ෆොටෝස් ගන්න එක. මේක ඇත්තටම සෝෂල් මීඩියා කැම්පේන් එකක්. ජපාන් ට්‍රිප් එකේ දෙවෙනි දවස් අපි පටන් ගත්තේ. හවස වෙලා අපි යනවා ස්ට්‍රීට් ෆුඩ් try කරන්න. ඉතින් ඒක ඊළඟ වීඩියෝ එකෙන් මම අරන් එන්නම්.